Hi guys, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. අදත් ඔයාලා එකතුලා ඉන්න මගේ YouTube channel එකේ තියෙන අලුත්ම වීඩියෝ එකත් එක්ක අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මට මගේ skin care journey එකේ මට හම්බ වුණ තවත් හොඳ රිසල්ට් දීපු ප්‍රොඩක්ට් එකක් ගැන රිවිව් එකක් කරන්න තමයි අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක ගැන රිවිව් එක කරන්න කලින් සතියක හෝ සතියකට වඩා වැඩි කාලයක් මම දැන් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා. ඉතින් ඒ කරලා තමයි අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ CeraVe ළඟ තියෙන facial moisturizing lotion එක ගැන. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට මම යන්න හිතුවේ මගේ ස්කින් එක එකපාරම ගොඩාක් dry වුණා. නිකන් ඉරිටේට් වුණා වගේ වුණා. නිකන් ඉරිතලල වගේ ගියා මූණ. හරිද? ඊට පස්සේ මම මුලින්ම ඒ කියන්නේ මගේ ඔළුවට කෙලින්ම ආවේ CeraVe ලා තමයි. dry skin එක dry වෙනවා කියන්නේ අපි අනිවාර්යෙන්ම හොඳම ප්‍රොඩක්ට් එකකට යන්න ඕනේ. වෙන අනම්මනම් වෙන වටේ ගිහිල්ලා වෙන දේවල් වලට යන්නේ නැතුව අපි තෝරගන්න ඕනේ හොඳම දෙයක්. හරිද? ඒ හොඳම දෙයක් කියද්දි මට මතක් වුණේ CeraVe ලා විතරයි. ඉතින් මෙන්න මේ CeraVe ලාගේ facial moisturizing lotion එක තමයි මම අරගත්තේ. ඉතින් ළමයි මේක normal to dry skin එකක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක fragrance free. ඉතින් මේක ඔයාට තියෙන sensitive skin එකක් නම් මේක sensitive skin එකක් තියෙන කෙනෙක්ට suitable වෙනවා. ඉතින් මේ CeraVe ලාගේ මේ තියෙන මේ facial moisturizing lotion එක ගත්තොත් එහෙම ළමයි මේකේ අඩංගු වෙලා තියෙන ceramide උදව් වෙනවා strength කරන්න skin barriers. ඒ වගේම niacinamide අඩංගු වෙලා තියෙන ඉන්න මේකෙන් ඔයාට හොඳ deep hydration එකක් niacinamide අඩංගු වෙලා තියෙනවා නම් ඔයාට හොඳ keep and calm smooth look එකක් හම්බ වෙනවා. මේකේ hyaluronic acid අඩංගු වෙලා තියෙන ඉඳ ඔයාට හොඳ deep hydration එකක් ලබා දෙනවා. ඉතින් මේක ඔයාට උදේට වගේම රාටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරද්දී අනිවාර්යෙන් මුලින්ම cleanse කරලා ඊට පස්සේ මේක apply කරලා ඔයා අනිවාර්යෙන්ම facial moisturizing lotion එක පාවිච්චි කරාට පස්සේ මූණේ ගාලා විනාඩි 10කට විතර පස්සේ අනිවාර්යෙන් අපි කරන්න ඕන තව පියවරක් තියෙනවා. ඒ තමයි ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ sun cream එක පාවිච්චි කරන්න ඕනේ. අපි sun cream එකක් පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ අපේ මූණ අවුරුදු 35 විතර වෙද්දී රැලි වැටෙන්න පටන් ගන්නවා කියන එක. දැන් සමහරු කියනවා අපි ගේ ඇතුලේ ඉන්න හින්දා ඕනේ නැහැ sun cream පාවිච්චි කරන්න. ඒ හින්දා මේ ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට අපි ගේ ඇතුලේ හිටියත් අනිවාර්යයෙන්ම sun cream එකක් පාවිච්චි කරන්න ඕනේ. මේක ගැන මට මගේ යාළුවා තමයි කිව්වේ. කොහේ හිටියත් අනිවාර්යයෙන්ම අපි sun cream එකක් පාවිච්චි කරන්න ඕනේ. sun cream එකක් පාවිච්චි කරේ නැති වුණොත් එහෙම මූණ ඉක්මනින්ම රැලි වැටෙනවා කියලා. ඉතින් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් නිතරම ලංකාවේ තියෙන්නේ හැමදාම වගේම තියෙන්නේ හිරුවෙලිය. ඒ කියන්නේ පොටක් අවුව සරහින නිතරම. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා sun cream එකක් පාවිච්චි කරන්න ඕනේ. SPF 50+ වගේ වුණා නම් ගොඩක් හොඳයි. මම දැනට පාවිච්චි කරන්නේ SPF 50 එක. ඉතින් අනිවාර්යයෙන්ම මේ තියෙන්නේ CeraVe facial moisturizing lotion එක. ඔයාට dry skin එකක් නම් තියෙන ඔයාට හොඳ smooth look එකක් ඕන නම් හොඳ මෘදු සමක් ඕනේ නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරොත් මේක ඩර්මටොලොජිස්ට්ලා රෙකමන්ඩ් කරපු ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. වෙන කියන කිසිම වරදක් නැහැ. මේක මට හිතෙන made in Canada. මම ගත්තේ UK වලින් බූට්ස් එකෙන් මම ගත්තේ පවුන් 11කට. ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ ඉන්න කෙනෙක් වුණත් ඔයාලා ලංකාවෙන් දැන් CeraVe ලාගේ හොඳ original products අරගන්න පුළුවන්. ගොඩක් දැන් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් එහෙම fake ඒවා එනවා ගොඩක් අඩුයි. ගොඩක් දැන් තියෙනවා හොඳ original product ගන්න පුළුවන් තැන්. ඉතින් වෙන ඒ කියන්නේ ගොඩක් ලොකු ගණන් දීලා අපි සමහර වෙලාවට ගන්න නමක් ගමක් නැති ක්‍රීම් වර්ග ඒව අරගන්න එපා. ඒව අරගෙන මූණ විනාශ කරගන්න නැතුව මෙන්න මේ වගේ මුළු ලෝකෙම ගොඩාක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න.
එහෙම වුණොත් එහෙම ඔයාගේ ස්කින් එක ගොඩාක් ලස්සනට තියාගන්න පුළුවන් වෙයි. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ CeraVeලාගේ facial moisturizing lotion එක ගැන. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මතක කරන්න එපා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ දැස්සකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්න.